වසර 50කට වැඩි කාලයකට පස්සේ මිනිස්සු ආයෙත් හඳට ගිය කතාව ඔබ විශ්වාස කරනවද? ඔව්. ඒක දැන් ඇත්තක් වෙලා ඉවරයි. ඊයේ ඒ කියන්නේ 2026 අප්‍රේල් මාස 10 වෙනිදා NASA ආයතනයේ ආර්ටිමිස් 2 මෙහෙම ඓතිහාසික ජයග්‍රහණයක් ලැබමින් පෘථිවියට පතිත වුණා. අද අපි කතා කරන්න යන්නේ මිනිස් ඉතිහාසයේ වැඩිම දුරක් අප්‍රාකාශයේ සංචාරය කළ මේ අපූර්ව ගමන. ඇත්තට මේ ගමන ආරම්භ වුණේ අප්‍රේල් මාස 5 වෙනිදා කෙනඩි අභ්‍යාකාශ මන්ත්‍රස්ථානයෙන් පිටත් වුණු මේ ගගනගාමී 4 දෙනා පෘථිවියේ ඉඳන් සැතපුම් 2,52,000කට වඩා දුරක් ගමන් කළා. ඒ කියන්නේ මිනිසෙක් පෘථිවියෙන් ඈතට ගිය වැඩිම දුර මේකයි. ඉතින් අප්‍රේල් 6 වෙනිදා ඔවුන් හඳේ අපිට පේන්නේ නැති පැත්ත. ඒ කියන්නේ අපි ඒකට පාසයිඩ් එක කියලා කියනවා. පාසයිඩ් එකට ඊටම ආසන්නයට ගිය චන්ද්‍ර පෘෂ්ඨයේ ඉඳන් සැතපුම් 4,000 වගේ කෙටි තුරක් ඔවුන් ගමන් කරද්දී ඔරියන්ටබල් බේසික් ප්‍රදේශ ප්‍රථම වතාවට මිනිස් ඇසකින් සජීවීව දැකබලා ගන්න ඔවුන්ට පුළුවන් වුණා. ඇත්තටම ඒ විතරක් නෙමෙයි අභ්‍යවකාශයේ ඉඳන් සූර්යාගාණයක් බලන්න ලැබෙනවා කියන්නේ කොයි වගේ අත්දැකීමක් වෙන්න ඇතිද? ඇත්තටම කවුද මේ හපංකම කරේ? මේ මෙහෙමට මෙහෙයුවේ දක්ෂ ගගනගාමීන් 4 දෙනෙක්. අංක 1 රීඩ් වයිස්මන්. ඒ තමයි මේ මෙහෙයීමේ ප්‍රධාන අනදෙන නිලධාරියා. 2 වික්ටර් ග්ලෝරල්. ਉਹ තමයි දක්ෂ ගුවන්විදුලිය. අංක 3 ක්‍රිස්ටිනා කොක්. මේ තමයි මෙම මෙහෙයුමේ විශේෂඥවරිය. අංක 4 ජෙරමි හැන්සන්. ඒ තමයි කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කළ විශේෂඥය. ඉතින් ඔවුන් ගමන් කළ ඔරායන් යානය ඊයේ පැසිෆික් සාගරයට ඉතාමත් ආරක්ෂිතව පතිත වුණා. දැන් අපි කතා කරමු මීළඟ පියවර සම්බන්ධව. හැමෝම බලන් ඉන්නේ ආර්ටිමිස් 3 මෙහෙයුම තියා. ඒ කියන්නේ NASA ආයතනය සැලසුම් කරන්නේ 2028 වර්ෂයේදී ප්‍රථම වතාවට කාන්තාරක් සහ වර්ණභේද සහිත පුද්ගලයෙක් සඳ මත ගොඩවැසීමට. ඒ කියන්නේ මීළඟ වතාවේ අපි දකින්නේ හඳේ වටේ යනවා නෙමෙයි. හඳ මත ඇවිදින මිනිස්සු. ඉතින් මිතුරනේ අභ්‍යවකාශ ගවේෂණයේ අලුත් යුගය ගැන ඔබ මොකද හිතන්නේ? 2028 වසරේදී හඳ මත මිනිස්සු ඇවිදී කියලා ඔබ හිතනවාද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වටිනා තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා ඔගොල්ලෝ අපද කරන්න එපා. ඉතින් අපේ channel එකත් එක්ක අපේ වීඩියෝ එකත් එක්ක මුළු සිට අද දක්වා එකතුණු ඔගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. Goodbye all of you.